විදර්ශනා භාවනාවේ තුන්වෙනි පියවර ගැනයි අපි අද කතා කරන්නේ. ඒ තමයි යථාර්ථය ඒ විදිහටම දැකීම නැත්නම් දෘෂ්ටි විසුද්ධිය කියන කාරණය. හරි. අපි එහෙනම් මේ කාරණය ගැන ටිකක් ගැඹුරටම කිමිදමු. මේ කොටසේදී අපි කරන්න යන්නේ අපි හැමෝම සාමාන්‍යයෙන් මම කියලා හිතාගෙන ඉන්න අදහසට පොඩි අභියෝගයක් එල්ල කරන්නයි. අපි මේ ගමන පටන් ගමු හරිම සරල. අපි හැමෝටම හුරු පුරුදු ප්‍රශ්නයකින්. කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් බැලුවම ඇත්තටම අපිට පේන්නේ මොකක්ද? ඔව් උත්තරේ හරිම සරලයි වගේ නේද? මාව පේනවා. වෙන මොනවා පේන්නද? ඊබේටම එන උත්තරය තමයි ඒක. හැබැයි ඔක්ක මොහොතකට හිතන්න අපි මම කියලා හඳුන්වන ඒ දේ ඇත්තටම එකම ස්ථිර දෙයක් නෙවෙයි නිරන්තරයෙන් චලනය වෙන වෙනස් වෙන විවිධ කොටස් ගොඩක එකතුවක් විතරයි කියලා කිව්වොත් අන්න ඒක තමයි අපි අද හොයලා බලන්න යන මූලිකම කාරණය. ඉතින් කොහොමද අපි මේ ස්වයං කියන සංකල්පේ විග්‍රහ කරන්නේ? මූලාශ්‍රවල මේ සඳහා අපිට රාමුවක් දෙනවා. ඒ තමයි දෘෂ්ටි විසුද්ධිය. අපි ඒ ඔස්සේ මේ ගැන බලමු. එතකොට මොකක්ද මේ දෘෂ්ටි විසුද්ධිය කියන්නේ? හරිම සරලව කිව්වොත් ඒ කියන්නේ අපි මිනිහා, ගෑනු කෙනා, මම වගේ අලව ගන්න ලේබල් වලින් මිදිලා ඒ වෙනුවට ඇත්තටම සිද්ධ වෙන මූලික ක්‍රියාවලි දෙකක් විතරක් තියෙනවා කියලා තේරුම් ගන්න එක. මේක අපි ලෝකයේ දකින විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරන දෙයක්. ඉතින් මොනවාද මේ ක්‍රියාවලි දෙක? එකක් තමයි රූප. ඒ කියන්නේ නිරන්තරයෙන් වෙනස් වෙන අපේ මේ භෞතික ශරීරය. අනික තමයි නාම. ඒ කියන්නේ දැන ගැනීම, එහෙමත් නැත්නම් සිහි කල්පනාව කියන මානසික ක්‍රියාවලිය. මේ නාම සහ රූප අතර සම්බන්ධය තේරුම් ගන්න මූලාශ්‍රයේ තියෙනව හරිම අපූර්ව උපමාවක්. හිතන්න අපේ ශරීරය හරියට කාර් එකක් වගේ. එතකොට සිත තමයි ඒක පදවන රියදුරා. රියදුරු නැතුව කාර් එකට යන්න බෑනේ. ඒ වගේම කාර් එක නැතුව රියදුරාටත් කොහෙවත් යන්න බෑ. මේ දෙක එකට බැඳිලායි පවතින්නේ. හරි. එහෙනම් අපි දැන් පළවෙනි සංරචකය, ඒ කියන්නේ රූප, හෙවත් භෞතික ශරීරය ගැන තව ටිකක් ගැඹුරින් බලමු. අපි සාමාන්‍යයෙන් හිතන්නේ අපේ ශරීරය කියන්නේ එකව ඝන දෙයක් කියලා. ඒත් ඒක එහෙම නෙවෙයි නම්. එහෙනම් ඇත්තටම මේක හැදිලා තියෙන්නේ මොන වයින්ද? මෙතනදී තමයි හරිම රසවත් කාරණයක් හම්බ වෙන්නේ. රූප, එහෙම නැත්නම් ශරීරය කියලා අපි කියන්නේ ඇත්තටම මූලික ගුණාංග 4ක එකතුවකට. පඨවි කියන්නේ තද ගතියට, ආපෝ කියන්නේ ඇලෙන බැඳෙන ස්වභාවයට, තේජෝ කියන්නේ උණුසුමට හෝ සීතලට, වායෝ කියන්නේ සෙලවීමට හෝ චලනයට. වැදගත්ම දේ තමයි මේවා ද්‍රව්‍ය නෙවෙයි අපිට අත්විඳින්න පුළුවන් ගුණාංග. ඉතින් මෙතන තියෙන තීරණාත්මකම අදහස තමයි මේක. අපේ ශරීරයේ හදන්න මේ මූලික කොටස් තද බව, ඇලෙන බව, උණුසුම, සෙලවීම මේ කිසිම එකක පුද්ගලයෙක්වත් මම කියන කෙනෙක්වත් නැහැ. ඒවා පුද්ගල ස්වභාවයෙන් තොර නිරන්තරයෙන් වෙනස් වෙන ගුණාංග විතරයි. හරි. අපි දැන් ශරීරය ගැන බැලුවා. දැන් යොමු වෙමු දෙවෙනි සංරචකයට. ඒ කියන්නේ නාම. හෙවත් සිත ගැන හොයලා බලන්න. සිත කියන්නේත් එක තැනක නැවතිලා තියෙන දෙයක් නෙවෙයි. මූලාශ්‍රවලට අනුව ඒක හරියට ගලාගෙන යන ගඟක් වගේ. ඇස, කන, නාසය වගේ ඉන්ද්‍රියන් හරහා අරමුණු දැනගැනීමෙන් ඇතිවෙන අඛණ්ඩ ක්‍රියාවලියක් තමයි සිත කියන්නේ. හරියටම ශරීරයේ මූලික ගුණාංග 4ක එකතුවක් වුණා වගේම තමයි සිත කියන්නේත් එක ස්ථිර දෙයක් නෙවෙයි. ඒකත් නිරන්තරයෙන් හටගන්න, වෙනස් වෙන, නැති වෙලා යන විවිධ මානසික ක්‍රියාවලීන්ගේ එකතුවක් විතරයි. මේ නාම රූප ස්වභාවය තවත් පැහැදිලිව තේරුම් ගන්න මූලාශ්‍රයේ තියෙනම හරිම ප්‍රබල උපමාවක්. අපි දැන් ඒක විමසා බලමු. හිතන්නකෝ මස් වෙලෙන්දෙක් ගැන. ඔහු ගවයෙක්ව පෝෂණය කරනකොට ඒකව දක්කාගෙන යනකොට එයාගේ හිතේ තියෙන ගවයා කියන සංකල්පය. හැබැයි ඔහු ඒ සතාව මරලා මස් කොටස් වලට වෙන් කළාට පස්සේ ගවයා කියන අදහස එයාගේ හිතෙන් අතුරුදහන් වෙනවා. එයාට පේන්නේ මස් විතරයි. අන්න ඒ විදිහටම මම කියලා අපි හිතාගෙන මේ දේ නාම සහ රූප කියන මූලික කොටස් වලද වෙන් කරලා බලනකොට අර ඝන ස්ථිර මම කියන සංකල්පය දිය වෙලා යනවා. ඉතිරි වෙන්නේ නිරන්තරයෙන් වෙනස් වෙන ක්‍රියාවලීන් විතරයි. ඉතින් අපි මේ කරපු සම්පූර්ණ විශ්ලේෂණයෙන්ම පැහැදිලි වෙන ප්‍රධානම කරුණු ටික දැන් එකට එකතු කරලා බලමු. මේ මූලාශ්‍රයේම තියෙන උපුටා දැක්වීමෙන් මුළු කාරණෙම හරි ලස්සනට සාරාංශගත වෙනවා ශරීරය සහ සිත. ඒවයේ මූලික කොටස් වලට වෙන් කරලා බලද්දී මේක ඇතුලේ ස්ථිර නොවෙනස් වෙන පුද්ගලයෙක් නෑ කියන එක පැහැදිලි වෙනවා. මේක අවසාන වශයෙන් හරිම සරල සමීකරණයක් විදියට දකින්න පුළුවන්. නාම, ඒ කියන්නේ සිත කියන ක්‍රියාවලියයි, රූප, ඒ කියන්නේ ශරීරය කියන ක්‍රියාවලියයි එකතු වුණාම අපිට ලැබින්නේ ස්ථිර ආත්මයක් හෝ සොයක් නොමැති අත්දැකීමක්.
ඉතින් මේ දැක්මෙන් ඇත්තටම වෙනස් වෙන්නේ මොකද්ද? අපි කියන්නේ ඝන ස්ථිර වස්තුවක් නෙවෙයි නිරන්තරයෙන් ගලාගෙන යන ක්‍රියාවලියක් නා ඒ දැක්ම අපේ ජීවිතේ දිහා බලන විදිහට කොහොම බලපායිද? ඒක හිතන්නට ඉතිරි කරන ප්‍රශ්නයක්.